අපේ ඉන්න අපේ මේ පන්සල් එක්ක නිතර අපේ උපස්ථාන කරන්න මේ තියෙනා වූ මේ පින්පෙත් කටයුතු වලට ගොඩාක් අපේ කාන්තා පිරිස සම්බන්ධ වෙනවා. ඒ අයට තියෙන විශේෂ අමාරුවකුත් තමයි මේ කොන්ද අමාරුව. බොහෝ භෞතික හේතුන් නිසා දරුවෝ වදලා ඒ ආදී වශයෙන් ගොඩක් කැපකිරීම කරලා ගෙදර දොරේ කටයුතු මේ වගේ දේවල් වලට ඇරුණාම යම් යම් වෙනත් හේතු තියෙන්න පුළුවන් මේ විශේෂයෙන් මේ කොන්ද අමාරු කකුල් අමාරු වගේ දේවල් මේ ගොඩක් තියෙනවා. මේ පැත්තට අපිට පුළුවන් නම් මම හිතනවා මොකද පොදුවේ බහුලව තියෙන ප්‍රශ්නයක් නිසා මම හිතුවා මේකත් යොමු කරන්න කියලා. අපිට යම්කිසි විශේෂ තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ වගේම අපි අර කතා කරගෙන ආව මාතෘකාව ඔස්සේ ශාස්ත්‍රීය ප්‍රතිකාර කියන පැත්තත් අපිට පුළුවන් සඳහන් කරන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක් අයට ඒක මේ උදව් වෙයි කියලා. ඔව් කොන්දේ අමාරු ඉතින් ඒවටත් අර මුල්ම ශාසනික ප්‍රතිකර්ම පොදු එක කළා. ඒකට ඉතින් තියෙනවා සැර යටි පූජා කරන්න පුළුවන්. ඒ වගේම රෝද පුටුවක්. නැති බැරයට හැරමිට්ටක්. දැන් හැරමිටි කියන එක ඒකේව තියෙනවා. ඉතින් හැරමිටියක් අරගෙන අපිට පුළුවන් හැරමිටි එකක් නෙවෙයි කීපයක්ම අරගෙන ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට පූජා කරන්න පුළුවන්. එහෙමයි. ශාසනය මුල් කරගෙන කරලා. ඉතින් 12 පිරිකරට කොහොමත් හැරමිටි එනවා. එහෙමයි. ඊට අමතරව ඔය ගමේ ගොඩේ ඉන්න වැඩිහිටි අය වෙච්ච වෙන්න පුළුවන්. Tamanට උගන්වපු ගුරුවරුකම් දීච්ච උන්නම් අද වෙනකොට වයෝවෘද්ධ වෙලා. ඉතින් ඒ අයට ඒ වගේම තමයි අබ්බගාතින්න කෙනෙකුට රෝද පුටුවක් අරන් දෙන්න පුළුවන් නම් එහෙම අරන් දීලා නිකන් ඉන්න එපා. ඒක දෙන ගමන් අර අපි කලින් සඳහන් කරා වගේ අදිෂ්ඨානයක් ඇති වේ පරිත්‍යාගය කරන්න. යම්සි ප්‍රාර්ථනාවක් එක්ක. ඒ කියන්නේ මේ අසරණ මිනිස්සයට මේ හැරමිටිය වෙන්න පුළුවන්. මේ රෝද පුටුව වෙන්න පුළුවන්. මේක පාවිච්චි කළා. තවදුරටත් නොවැටි මේ ජීවිතේ පවත්වාගෙන මේ ශාසනයට සම්බන්ධලා අතහිත දීලා කවදා හරි මේ සසරින් ගොඩ යන්න ඊතර වෙන්න හේතු වාසනා ලැබේවා කියලා වචනෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම බැරි නම් ඉතින් හරි ප්‍රාර්ථනා කළා ඒ අදිෂ්ඨානය කරලා කරන්න. ඒ වගේම තමයි ශාසනය නම් ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මුල් කළා ඒ වගේ දේවල් පූජා කරලා විශේෂයෙන් අනුමೋದනාවක් කරගන්න. මම හිතන්නේ අදිෂ්ඨානය කිව්ව කාරණාව පිළිබඳව චන්ද්‍ර මහත්තයා අපිට තව පොඩ්ඩක් විග්‍රහ කරලා දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද අපිට ලෙඩක් තියෙන වෙලාවට ගැටලුවක් තියෙන වෙලාවට අනේ මේක නැති වේවා මේක සනීප වෙත්වා කියන එක තමයි කෙනෙකුට සමහර වෙලාවට මේ බොහොම નિરાයාසයෙන් මතුවෙන්න පුළුවන්. හැබැයි එහෙම අදහසක් තියාගෙන ඔය පූජාව හෝ ඔය වගේ දෙයක් කළොත් ඒක නොගැලපෙනවා නේද ඔය කිව්ව විදිහට. ඒ නිසා එතනත් අපි චුට්ටක් තව පැහැදිලි කළ දෙමු. මොකද අපිට નિરાයාසයෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නිසා. ඔය එතන තමයි Tamanට තියෙන රෝගය සුවපත් වෙන්න ඒ අදහසින් පූජා කරන්න එපා. එතකොට අර සසර ගනුදෙනු පියවන එකක් නෙවෙයි වෙන්නේ. ඒ වගේම තමයි උපකාරට කුතෝපකාර නොකිරීමේ ඒ ගනුදෙනු පියවන එකක් නෙවෙයි. Tamanගේ මූලික පරමාර්ථය වෙන්නේ Tamanගේ රෝගය සනීප කර ගැනීම මමත්වයක් එතන ගොඩ නැගෙනවා. එම නිසා ඒ ප්‍රාර්ථනාවෙන් කරන්න එපා. තමන්ගේ අතින් අවඩක් අසාධාරණයක් වෙච්ච සත්ත්ව පිරිසටත් උපකාරට කුතෝපකාර කරන්න බැරි වෙච්ච සත්ත්ව පිරිසටත් ඒ යුතුයකම් ඉටු කිරීම වශයෙන් මේක කරනවායි කියන හැඟීම තියාගෙන කරන්න ඕනේ. එතකොට ඉබේම තමන්ගේ කර්ම වේගයක් ගෙවන්න හේතු වෙනවා. හැබැයි තමන්ගේ කර්ම වේගය විතරක් ගෙවාගෙන මේ ලෙඩ සනීප කරගන්නීමේ අරමුණෙන් කරන්න එපා ඒක. එතකොට ඒක බාල වෙනවා. ඒ ශාසන ප්‍රතිකර්මයි. දැන් එතෙන්දී අපි වචනින් කියනකොට වටිනකමක් තියෙනවා. මේ සිතුවිලි වලට අමතරව ඒ වචන වලින් නැගෙන ශබ්ද සත්‍ය මේ විශ්වයට යනවා විහිදිලා යනවා. ඒ වගේම තමයි ඒ තමන්ගේ අතින් අවඩක් අසාධාරණයක් වෙච්ච සත්ත්ව පිරිසට ඒවා ඇහෙනවා গুপ্ত ලෝකේ ඉන්න සත්ත්ව පිරිසට. එයාගේ ආශිර්වාදයක් නිතනින්ම හිමි වෙනවා. ඒ වගේම තමයි මේ දේවතා රක්කන්ති කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බෞද්ධත්වයට තුල කටයුතු කරන අයට විශේෂයෙන්ම දේවතා රක්කන්ති කියන කාරණේ ක්‍රියාත්මක වෙනවායි කියලා බුද්ධ දේශනාවේ තියෙනවා විශේෂයෙන්ම. එහෙනම් අපි මේ ಗುಣධර්ම තුල කටයුතු කරගෙන යනකොට අර දෙව් බමුණුගේ පවා ආශිර්වාදය ලැබිලා ඒ කර්ම වේග ගෙවාගෙන ලෙඩ රෝග සුවපත් කරගන්න විශේෂ ආශිර්වාදයක් ලැබෙනවා. මේ ක්‍රමවේද එදා හිටපු පැරැන්නෝ දැනගෙන හිටියා. එසේ දැනගෙන ඉඳලා තමයි ඒ අය ලෙඩකට බේතක් කරන්න ඉස්සෙල්ලා ඔක්කොටම ඉස්සෙල්ලා කරේ බුද්ධ ශාසනය මුල් කළා ශාසන ප්‍රතිකර්ම කිරීම. දැන් මෙතනදී තවත් වැදගත් කාරණයක් මම කියන්නම්. අපේ අත්දැකීමකුත් තියෙනවා. සෑහෙන්න තියෙන අත්දැකීම් ඒ වගේම වහර කහඬු මතු කරපු ක්‍රමවේදයක්. අද අපි මේ හදිස්සියේ රෝගීන් රෝහල් වලට ඇතුළත් කරන්න ඕනේ මේ හදිසි සැත්කම් වලට. එහෙම. බොහෝ කොට මේ හදවත් සැත්කම් වලට. මෙන්න මේ වගේ විශේෂයෙන්ම ඔය සැත්කමකට වගේ වාජනය කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම අර කියපු ඥාතිපතක් ඒ වගේම 12 පිරිකර සහිත සාංගික දානයක් දීලා පැන් වඩලා අනුමෝදනාවක් නොකර කවදාවත් ඔය සිහි නැති කරන සැත්කමකට වාජනය වෙන්න එපා. චන්දන මහත්තයා එතකොට දැන් අපේ පිරිස්වල මේ දැන් අවබෝධය තියෙන නිසා ඥාතිපතක් දීලා තිබුණ වෙන්න පුළුවන් ඊට පෙර.
එතකොට දැන් සත්කමකුත් මාස කීපයකට අවුරුදු කීපයකට පස්සේ මේ වගේ භාජනය වෙන්න වෙනවා. එතකොටත් මේ වගේ ඥාතිපතක් නැවත දී යුතුද නැත්නම් අන්න එතනත් පොඩ්ඩක් පැහැදිලි. මොකද සමහර ගොඩාක් අපේ මේ ඉන්න පිරිස් මෙහෙම කරලා තියෙන්න පුළුවන් මේ වහලා කරලා දෙන්න තියෙන. ඒ වගේ තැනකදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතනදී මෙහෙමයි. මේ ඕනම දෙයක් මේ ශාසනයේ මුල් කරන පින්කම් වැඩි උණයි කියලා පාඩු නැහැ. දැන් අපි ඕනම එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් දුන්නම් තමයි සාර්ථක වෙන්නේ. අපි ඕනම තැනක තියෙනවා අපි සාදුකාරයක් වුණත් තුන් වතාවක් දෙන්න කියනවා නමස්කාරය තුන් වතාවක් කියන්න කියනවා. අපි කෙනෙකුට උනත් යමක් අඬ ගහලා එකපාරක් අඬ ගහලා නෑ වුණයි කියලා ඒක අතාර දාන්නේ මනුස්සය දෙතුන් වතාවක්ම කියනවා. ඒ වගේ තමයි මේ අත්දැකීමක් තියෙනවා. විශේෂයෙන් වහරක හාමුදුරුවෝ කියලා තියෙනවා. උන්වහන්සේගේ අත්දැකීමක්. ඒ গুপ্ত ලෝකවල ක්‍රියාත්මක වෙන මේ නොපෙන්න පිරිස් ඒ ඥාතිපත දුන්නට පස්සේ සමහරව ඉන්නවා පළවෙනි වතාව එන්නේ නැහැ ඒකට. යම්කිසි බියක් චකිතයක් දක්වනවා. එහෙමයි. ඒ කියන්නේ මොකද මේ ඇයට හුරු වෙලා තියෙන මේ සෑහෙන අවුරුදු ගාණක් තිස්සේ මේ කට්ටඩියෝ ගෙන්නලා මේව හිර කරලා ගැට ගහලා මූදර දාන ඒවා කොන්ක්‍රීට් යටට දාන ඒ වගේ මේ අවඩක් අසාදානයක් කරන ඒවානේ. එහෙමයි. ඉතින් මේගොල්ලෝ මේ එකපාරටම එන්නේ නැති පිරිසක් ඉන්නවා මේ අපිට හානියක් කරන්නත් දන්නේ නැහැ මේ හදන්නේ කියලා. දැන් අපි වුණත් සමාජයේ යම්කිසි දෙයකට ඉස්සර ඉදිරිපත් වෙනකොට හැඩි දැඩි පුද්ගලයෝනේ එකපාරටම ඔකට ඉදිරිපත් වෙන්නේ. තව කොටසක් ඉන්නවා පස්ස ගහලා අපි පොඩ්ඩක් බලාගෙන ඉමු ඒගොල්ලොත් ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා බලලා ඊළඟ වාරය අපි කරමු කියන වගේ අදහස් ගන්න ඉන්නවා. එහෙමයි ඉන්නවා. ওই ක්‍රීඩා තරගවලුත් එහෙම ඉන්නෝනේ. තව කොටසක් ඉන්නෝ දෙවෙනි වතාවට නෑ මේ අපි මේගොල්ලොත් යනකම් ඉමුකෝ. ඒගොල්ලන්ටත් මොකද්ද වෙන්නේ කියලා බලාගෙන තුන්වෙනි වතාව යන කොටසකුත් ඉන්නවා. ඔන්න ඔය වගේ තමයි මේ ඥාතිපතක් දෙනකොට ඕකට එන්න ඇලිමැලි කමක් දක්වන උදවියක් ඉන්නවා. එම නිසා අර පළවෙනි වතාවේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච පිරිස දෙවෙනි වතාවේ සම්බන්ධ වෙනවා. ඒ වතාවල් දෙකේම සම්බන්ධ වෙන්න බැරි වෙච්ච පිරිස තුන්වෙනි වතාවේ සම්බන්ධ වෙනවා. ඉතින් මම අර කලින් කියපු කාරණට ගියොත් ඔය වගේ අවස්ථාවල අපි ඕනතරම් අත්දැකලා තියෙනවා. වහරක හාමුදුරුවෝ කාරණේ මතු කරලා දීලා තියෙනවා. මේ හොඳට හිටපු පුද්ගලයෝ වෛද්‍යවරු අතේ කිසිම අතපසු වීමක් වෙලා නැහැ බැලු බැලමට. හෙද නිලධාරුත් එහෙමයි. සමහරට වෛද්‍ය මණ්ඩලයක්ම සම්බන්ධ වෙලා. නමුත් සැත්කමෙන් පස්සේ හිටිකමන් ලෙඩා මැරෙනවා. හේතුවක් දකින්න හම්බෙන්නේ නැහැ. සැත්කමත් උපරිම කරලා. ඉතින් ලක්ෂ ගානකුත් වියදම් කරලා. හොඳට මේ හිටියා. සැත්කම අසාර්ථකයි. දැන් මේ වගේ වෙලාවදී මේ සිද්ධ වෙන දේවල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සැත්කමක් කළා කෙනෙක් සුවපත් වෙන්න යනවායි කියන්නේ ඒ අසාධ්‍ය තත්ත්වයෙන් යම්කිසි මට්ටමකට සම්බන්ධ වෙන්න මේ ඉහළ මට්ටමකට යනවායි කියන එකනේ. එහෙමයි. එතකොට ඕක බලාගෙන ඉන්නවට නොපෙනෙන ලෝකේ මහා විශාල ගනුදෙනුකාරයෝ. එහෙමයි. මේගොල්ලෝ කැමති නෑ මේකට. ඇයි? මෙයා අපේ ගනුදෙනු පියෙව්වේ නෑ. එහෙමයි. අපිට මෙහෙම අවඩ අසාධාරණක් කරලා තියෙනවා. දැන් මේ පුද්ගලයා මේ නිරෝගී වෙන්න යන්නේ. අර අමනුෂ්‍යය හිසේ සිට දෙපොළ දක්වා වෙලා ගන්නවා. හැබැයි වෙලා ගන්නේ මේ කරජ මස්ලේ කය නෙවෙයි සියුම් කාය. ඉතින් ඒක වෛද්‍යවරුන්ට පේන්නේත් නැහැ. ඒ අන්වීක්ෂ වලට උපකරණ වලට අහු වෙන්නේත් නැහැ. ඒ සැත්කම් කරනකොට එයාට පේන්නේත් නැහැ. අර සියුම් කාය හිර කරගෙන සමාට ඔය සැත්කම් කරන පිහියක් වෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් ඕක. ඒ අවස්ථාවත් අර කෙනෙකුගේ දුර්වල අවස්ථාවක් නිසා ඒකත් පාවිච්චි කරන්න වෙන්න පුළුවන් මේ වගේ මේ අදුෂ්මාන පිරිස ප්‍රශ්නේ වැඩි කරන. පැහැදිලි. එහෙම වෙච්ච අවස්ථා වහර ගහන්න අත්දැකලා තියෙනවා. මොකද මේ අපි හිතමු දැන් කිරණමය කයේ කිරණමය හදවත අඩපණ කරොත් දෙවණියට තමයි මස්ලේ කය අඩපණ වෙන්නේ හදවත. දැන් වෛද්‍යවරු දන්නේ අපි හිතමු බයිපාස් සැත්කමක් කියලා. ඒ අය දන්නේ ක්‍රමවේදය අනුව භෞතිකව ඒ උපකරණ වලට අහු වෙන ප්‍රමාණයෙන් මස්ලේ ඇහැට අහු වෙන ප්‍රමාණයෙන් ඒගොල්ලෝ උපරිමයේ මේ සැත්කම කරනවා. හැබැයි අර ගනුදෙනු පිය වෙලා නැත්නම් සාසන ප්‍රතිකර්ම කළා නැත්නම් අර මෙයාගේ පිටිපස්සේ ඉන්න අමනුෂ්‍යය මොකද කරන්නේ? මේ මස්ලේ කයේ හදවත නෙවෙයි මේ කිරණමය සූක්ෂම කයේ ඇස්ට්‍රල් බොඩි කියලා කියන ඒ සූක්ෂම කයේ හදවත තමයි අඩපණ කරන්නේ. සමහරට ඒක නොපෙනෙන ලෝකේ ඒගොල්ලෝගේ අතර පිහිනවම ඇවිලා ඒ වෙලාවට කර්මජව. ඒ පිහියකින් අනින්න පුළුවන්. ඇන්න හැටියේ අර කිරණමය කයේ හදවත අඩපණ වෙච්ච හැටියෙම ඕකත් එක්ක ඒකාබද්ධ වෙලා තියෙන මේ මස්ලේ කයේ හදවත ඒක අඩපණ වෙනවා. හැබැයි අපිට පේන්නේ කොහොමද අඩපණ වුනේ කියලා. එහෙම වෙලා මැරිච් ඒවා තියෙනවා. ඒකයි කියන්නේ මේ වගේ දරුණු රෝග වලට බේත් ගන්න ඉස්සෙල්ලා විශේෂයෙන් ඔය සිහි නැති කළා ඒ කරන සැත්කම් වලට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ඒ කර්මයේ වේගය ගෙවා ගන්න මේ වගේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දීලා ඒ වගේම තමන්ගේ අතින් අවඩක් අසාධාරණ වෙච්ච අයට වෙනම ඥාතිපතක් දීලා 12 පිරිකරක් දීලා පැන් වඩලා අනුමෝදන් කරලා යන්න. එහෙම වුණාට පස්සේ අර කර්ම වේග කුඟා ගෙවිලා තියෙන නිසා අර අමනුෂ්‍ය හුඟක් අයින් වෙනවා. ඒ අය වෛද්‍යවරුන්ට බාධා කරන්නේ නැහැ. අනේ මේ පුද්ගලයා මොන වුණත් අපිට සාධාරණයක් ඉෂ්ට කළා තමයි අද මේ සැත්කමට භාජන වෙන්නේ. ඒ අයගේ ආශිර්වාදය හම්බ වෙනවා.
සමහර වෙලාවට ඒගොල්ලෝ අයින් වෙලා දේවත් බව වලටපත් වෙන්න පුළුවන්. අර පැන් වැඩිවීමට වෙලා අනුමೋದනට ඒගොල්ලෝ ආශිර්වාදයක් අර සැත්කමට ලැබෙන්න පුළුවන්. ඉතින් මේ නොදන්න පැති කඩක් අද හුඟක් අපි දන්න ඔහම හුඟක් සැත්කම් වලට භාජනය වෙන්න සමහර සැත්කමට භාජනය වෙන අතරතුරේදී හුඟක් රෝගී මිය යනවා. සමහරට සැත්කම කළා වාට්ටුවට දැම්මට පස්සේ මිය යනවා. දැන් මම එහෙම දන්න ඊ එකක් වාර්තා වුණා. අපි දන්න කියන කෙනෙක්. ඉතින් ඒ වෛද්‍යරුන්ටත් හිතා ගන්න බෑ කොහොමද මේ පුද්ගලයා මිය ගියේ කියලා. සත්කම සාර්ථකයි බලාපොරොත්තු වෙන හොඳ ප්‍රතිඵලයක්. නමුත් අවසානයේදී බලාපොරොත්තු නොවෙච්ච විදිහට මිය පරලොව ගියා. ඉතින් හොයලා බලාගෙන යද්දි ඉතින් එහෙම ඥාති වතක් සාංගික දානයක් 12 පිරිකරක් එක්ක එහෙම දෙන්න අවස්ථාවක් එහෙම ලැබිලත් නැහැ. ඉතින් ඒකයි කියන්නේ මේ පහන් පින්කමක් හරි කවන්නේ මේ ශාසන ප්‍රතිකර්ම පුළුවන් තරම් කරන්න. නිකන් ඉන්න එපා. දවස ගානේ කරන්න. අඩු ගානේ දවසකට එකක් හරි කරන්න. මම හිතන්නේ ඒ කිව්වහම මට මතක් වෙච්ච දේ තමයි චන්දන මහත්මයා මේ කියන ටික අහන්නත් ලැබීම කොයිතරම් විරලද කියලා. මෙච්චර ප්‍රමාණ ලංකාවේ මිලියන 21ක් 22ක විතර ජනතාවක් ඉන්නවා. ලෝකයේ මෙච්චර බිලියන 8ක් 9ක් ඉන්නවා. හැබැයි මේ වගේ heart attack එහෙම නැත්නම් මේ ප්‍රතිකර්ම වලට මුණ දෙන්න වෙන පිරිස අතිශය වැඩි. එතකොට මේකට කරගත යුතු දේ අහන්න හම්බ වෙන පිරිසත් කොයිතරම් අතලොස්සක්ද කියන එක මට මේ වෙලාවේ මතක් වුණා. මම හිතන්නේ ඒ නිසා අහන් ඉන්න අපි සියලු පින්වතුන්ට මතක් කරනවා. මේ අපි සියලු දෙනාට කරගත්ත පින් කුසල් තියෙන නිසා තමයි මේ ටික අහන්න කන වැකෙන්න හෝ Tamanට අවස්ථාව සැලසෙලා තියෙන්නේ. ඒ නිසා මේ දේවල් පාවිච්චි කළා මේ මග වඩාගෙන මේකෙන් මිදෙන්න අවශ්‍ය කරන වට පරිසරය හදාගන්න මේ ටික පාවිච්චි කරන්න කියලා මතක් කරන ගමන් චන්ද්‍ර මහත්තයාට එතනදී අපි තව එකතු කරන්න මම හිතන්නේ එක දෙයක්වත් මට මතක් වුණා චන්ද්‍ර මහත්තයා ඔබතුමාම লীලා තිබිච්ච ලිපියක් කියවනකොට වහරක අපේ ලොකු හාමුදුරුවෝ මේ පැත්තේ ඇඳේ ඉන්නේ නැති එහා පැත්තේ ඇඳේ ඉන්න ලෙඩෙක්ගේ ওই විදිහට මේ අමනුෂ්‍ය හිර කරගෙන ඉන්න අවස්ථාවකදී උන්වහන්සේ බැලුවයි කියලා මේ කරපු පිනක් මොකද්ද තියෙන්නේ මේ පාවිච්චි කරන් මේකෙන් මේ කට්ටියට අර පිනක් අනුමෝදනා කරලා එහෙම දැන් ඒ වගේ උත්තරමයක එහා පැත්තේ ඉන්නත් වාසනාව ලැබුණා. නමුත් මට මතක විදිහට තිබුණේ මල් කිහිපයක් පූජා කරගත් එකක් විතරයි රුවන්වැලි මහසෑය. එතනදිත් මට මතක් වෙච්ච දේ තමයි මේ කෙනෙකුට එහෙම පිනක් විතරයි ඒ කියන්නේ හරියට කරගත් එකකට තිබුණේ උන්වහන්සේට එහෙම උත්තරමයක එහා පැත්තේ ඉඳලා මේ ටික කරලා දෙන්න. ඉතින් ඒ නිසා පින් කුසල් නිතර නිතර කරගන්න එක අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ අපි අනිවාර්යෙන් කළ යුතුමයි. මග වඩන ගමන් ඒ දේවල් කරගන්න කියන එක මම හිතන්නේ මේ වෙලාවේදී මට මතක් වුණා ඔබතුමාගෙම ඒ ලියපු ලිපියක් නිසා චන්ද්‍ර මහත්තයා. ඔව් ඒකයි කියන්නේ මේ පුළුවන් තරම් මේ පින් කුසල් දම් කරගෙන ඉන්න කියලා. මොකද මේ රෝග වලට මේ ප්‍රතිකර්ම ගෙවා ගන්න තියෙන විශේෂ ඒ කියන්නේ ඉතා ඉක්මනින් ගෙවා ගන්න තියෙන ක්‍රමවේදය තමයි බුද්ධ ශාසනයක් මුල් කරන ශාසනික ප්‍රතිකර්ම. එහෙම. දැන් අර වගේ වෙලාවකදී ඒ පුද්ගලයා කරපු පිනක් දහමක් නැත්නම් ඉතින් අනුමෝදන් කරන්නත් දෙයක් නැහැ. මොකෙන්ද අනුමෝදන් කරන්නේ? ඉතින් ඒ අවස්ථාවේ උන්වහන්සේක සමාධියෙන් දැක්කහන්ද හොඳයි. දැන් ඔය වගේ තමයි අදත් මේ ලංකාවේ රෝහල් ගත්තොත් දැන් මේ වෙද්දි සත්කම් කීයක් නම් වෙනවද අපි මේ කතා කරන මොහොතේ. මේ මොහොත. හැබැයි අපි මේ කියන මේ දුර්ලභ ගණයේ ශාසන ප්‍රතිකර්ම කරගන්න අවස්ථාව ලැබෙලා තියෙන්නේ කීයෙන් කී දෙනාටද? අපි දැන් මේ අන්‍යාගමික කියලා හඳුන්වන අයට මේ ක්‍රමවේද කොහොමත් නැහැ කොහොමද? හැබැයි බෞද්ධයෝ දැන් නන්නත්තර වෙලා භෞතිකවාදීත්වයට තල්ලු වෙලා ගිහිල්ලා මේ ශාසන ප්‍රතිකර්ම යට ගිහිල්ලා ඉතින් එහෙම හේතු වාසනාවක් තියෙන කෙනෙකුට තමයි ඒ වගේ ශාසන ප්‍රතිකර්මයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ. මම ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ ශාසන ප්‍රතිකර්මයක් විතරක් නෙවෙයි මේ මතු කරපු බේතක් අරගන්න හිත දෙන්නේ. එහෙම ගත්තට පස්සේ සුවපත් වෙන්නත් හේතු තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ කෙනෙකුට යම්කිසි කර්ම වේගයක් මුල් වෙලා ලෙඩක් එනවා. අපි හිතමු පෙර සත්ත්ව ඝාතනයක් කළා. දැන් ඉස්සර මිනිස්සුયો දඩයම් කරා. මස් වලට සත්තු මැරුවා. ඉස්සර මිනිස්සෙ සතෙක් මරනකොට ක්‍රම වේදයක් තිබුණා. එහෙම. නිදා ගන්න සතෙක් මැරුවේ නැහැ. ගැබ්බර සතෙක් මැරුවේ නැහැ. පැටවුන්ට කිරි දෙන සතෙක් මැරුවේ නැහැ. කන බොන සතෙක් මැරුවේ නැහැ. සතාට සංඥාවක් දෙනවා. 3 වතාවක් කොල්ලනවා. අපිව මරන්න ඉන්නේ කියලා. 3 වතාවක්. ශබ්ද කළා හරි මොකක් හරි උඩ සංඥාවක් දෙනවා. එතකොට සතාට හේතු තියෙනම් ඒ සතා ගැලවිලා යනවා. එහෙමත් හේතු නැත්නම් කර්ම වේගයේ තද බල නම් තමයි ඒ සතාට මැරුම් කන්න වෙන්නේ. හැබැයි අද සත්තු මරන්නේ කොහොමද? දෙකේ කූඩු වලට දාලා කොටු කළා කොයි පැත්තෙන්වත් යන්න බැරි වෙන්න කටට උණු වතුර වක් කළා රත් වෙච්ච බට යවලා බෙල්ල මිරිකලා මේ වගේ බලන් ඉන්න බැරි තරමේ වද දීලා තමයි අද ඔය මස් මාංශ වලට සත්තු මරන්නේ. ඉතින් ඒකේ අවාසනාවක කාරණේ තමයි මේ බුදුදහම ඔළුව උඩ තියාගෙන ආණ්ඩුවම ව්‍යවස්ථාවෙත් බුදුදහමට ප්‍රමුඛත්වය දෙනවයි කියලා ඒකම ඔළුව උඩ තියාගෙන ඉන්න මේ රටෙත් රාජ්‍ය අනුග්‍රහයනොත් මේ වගේ සත්තු ඝාතනය වෙනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕන. ඇත්තම කියනවා නම්
බෞද්ධ රටක බෞද්ධ රජයකට පුද්ගලිකව සත්තු මරන්න පුළුවන්. හැබැයි රාජ්‍ය අනුග්‍රහයෙන් එහෙම සත්තු මරන්න බෑ. එහෙම මැරුවොත් ඒක බෞද්ධ රජයක් නෙවෙයි. දැන් අපි අද දන්න ඕනේ රජයේ කොච්චර ගොවිපළවල් තියෙන්නේ. දීවර මත්යංශය කියලා එකක් තියෙනවා. කුකුල්ලෝ, හරක්, එළුවෝ කොච්චර මේ බිත්තර. එහෙම. ඉතින් බිත්තර ගැන මම වෙනම එක කියන්නේ නැහැ 10 වෙනි සංග්‍රහ බලා ගන්න. මොකද මේ අද වෙනකොට මේ පාම් බිත්තරේ ජීවියක් නැහැ කියලා අර කන්නුවාට පස්සේ කබර ගොයක් තල ගොයා ගන්න වගේ එහෙම මතවාදයක් දීලා තියෙනවා. ඉතින් මම මේ කිව්වේ එතකොට දැන් බලන්න අද කාලේ අපි මේ අපේ අය දැන් මේ කඩවල වලින් ගෙනල්ලා මේ භුක්ති විඳින මස් මාංශ. මේ මස් මාංශ කොහොමද මේ ඉස්තර තිවිච්ච ක්‍රම වේදෙන් නෙවෙයි. එහෙම. ඉස්සර නම් ස්වභාවික සත්තුන්ගේ මැරිච්ච මස් මාංශ ආව වඩදිය බාදිය වෙනකොට ගොඩට ගහපු මාළු එහෙම ඉබේම මිනිස්සුන්ට කන්න ක්‍රම වේදයක් ආවා. ඒ දඩයම් කඩුවන්ගෙන් ගත්තත් අර කියපු ක්‍රම වේදය තමයි සතෙක් මැරුවේ. දැන් එතකොට එදා මරපු ක්‍රම වේදිනු සත්ව ඝාතනයක් තමයි. අද මේ කියන ක්‍රමයට සත්ව ඝාතනයක් තමයි වෙන්නේ. හැබැයි මේකේ විපාකේ වෙනස්. අහසට පොළව වගේ විපාගෙනකොට. ඉතින් අර සතුන්ට පැනලා යන්න ක්‍රමයක් දීලා තමයි මැරුවේ. එතකොට ඒ වගේ කෙනෙකුට ඒ සත්ව ඝාතනය මුල් කරගෙන අද ලෙඩක් ආවොත් ඒ පුද්ගලයාට බේරෙන්නත් ක්‍රමයක් එනවා. මොකද සතාට ඉතින් අවස්ථාව දුන්නා. හේතුවට ඵලයේ වශයෙන් ලැබෙනවා. අර කිව්වා වගේ ප්‍රාණඝාතයක් වුණත් ඒකේ තීව්‍රත්වය වෙනස් සහ අර විදිහට හේතුවට ඵලය සකස් වෙලා එනවා කියන එක. මම හිතන්නේ චන්දන මහත්තයා මේ කිව්වා වගේ මේ ගැන හිතනකොට දැනෙන දේ තමයි වහරක අභයාරතනාකාර ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ අපිට කරපු සේවය. කියන්නේ මේ ඥාන සම්ප්‍රයුක්ත කළා දීමම. මොකද අපි කරගෙන ආපු දේවල් වතවල් විදිහට කරගෙන ආපු නිසා සංස්කෘතිය විදිහට කරගෙන ඇවිල්ලා හීන වෙලා නෂ්ටාවශේෂ ගත්තටම ගිහිලා තිබුණ නිසාමයි අද බෞද්ධයෝ වුණත් මේවා පිළිගන්නේ. මොකද ඒක මනසට මේ කොහොමද මේක වෙන්නේ? ඔය කිව්වට ඔහොම වෙනවද? ඔය ආදී වශයෙන් අර දෘෂ්ටි වලට ලක් වෙන්නත් හේතු වෙලාද? මම හිතන්නේ උන්වහන්සේ කරපු අසීමිත සේවාවන් වලින් එකක් තමයි මේ පොඩි දේ වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහ ඥාන සම්ප්‍රයුක්ත කළා අපිට ලබා දුන්න එක. මම හිතන්නේ ඒකත් මේ වෙලාවේ මතක් කරන්න මට හිතට ආවා. මොකද උන්වහන්සේ නොහිටින්න අපි තවත් මේ දේවල් වල තව කොච්චර අතරමං වෙද, තව කොච්චර අනාථ වෙයිද කියලා මතක් වුණා මේ අවස්ථාවේ. චන්දන මහත්තයා. ඔව් ඉතින් මම මේ විග්‍රහ කරගෙන ආපු කාරණේ තමයි දැන් මේ වර්ග කිලෝමීටර් 65610 අපි අනිත් රටවල් පැත්තක තියමුකෝ. එහෙම. මේ බෞද්ධ කියන රටේ දවසට එක දවසකට පෞද්ගලික හංශ වලින් වෙන්න පුළුවන් ඔය කියපු ක්‍රමවේදට සත්තු කීයක් නම් මරණවද. මේ ළඟදි මට ආරංචි වුණා මේ පිටරට තියෙන ක්‍රමවේද අපේ දවස ගානේ රටේ වෙලා ගන්න ඕනේ. ලංකාවෙත් දැන් මෙන්න මේ වගේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා කියලා එක්තරා තැන්වල මේ මාළු ටැංකියේ එහෙම පීනන මාළුවා පෙන්නලා එවෙලෙම එහෙම ඌට යම් කිසි දෙයකින් ඇනලා පන පිටින්ම එවෙලෙම තෙල් චාත්තියට දාලා එහෙම නැත්නම් ඒ දීසියට දාලා කපලා අමුවේ ලේ වැක්කිරිද්දි එහෙම කන්න දෙන අවස්ථා මේ ලංකාවේ තියෙනවා. ඉතින් හිතන්න දැන් මේ මිනිස්සු මේ දන්නේ නැතුව කරන්නේ මේ වගේව දවසකට විශ්වයට එකතු වෙන්න රටක් මෙහෙම තත්ත්වයෙන් තියෙන එකක් පුදුමයි. එහෙමනම් ඒ තියෙන්නේ වෙන මොකක්වත් හන්ද නෙවෙයි. එක්තරා සීමිත පිරිසක් ඉන්නවා මේ ಗುಣ වඩන උත්මයෝ. අතේ ඇඟිලි ගන්නට. අන්න ඒ වගේ ಗುಣ වඩන උත්මයෝ නිසා තමයි දැන් ලංකාව ගත්තොත් 2,20,00,000ක් දකෝද ජනගහන ඉන්නවයි කියනවා. ඉතින් ඕකෙන් ඔන්න ඔය සීමිත පිරිසක් අපේ ඉන්න මහා සංඝරත්නය ඇතුළු ඒ වඩන ಗುಣ නිසා තමයි මේ විශ්වයට අර නිකුත් වෙන මහා කළු කිරණ කැපිලා මේක සමබර වෙලා තියෙන්නේ. ලංකාව විතර නෙමෙයි මේ මුළු ලෝකෙම. ඕක සමබර කරන්න බැරි වෙනකොට තමයි දැන් මේ තියෙන වසංගත ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙන පැත්තකින් සම්බර වෙනව විපාක දීලා. බේත් වලින් සැත්කම් වලින් ඔය වගේ අකාලේ යන තව හේතුවක් තමයි ඒ බේත් අහන්නේ. ඔය වගේ ඒ සතෙකුට වද දෙනකොට මරනකොට ආයි බේරෙන්න කිසිම අවස්ථාවක් දීලා නෙමෙයි මරන්නේ. අල්ලලා එකතු වෙලා ගහලා කපලා කොටලා කීතු වලට ඇරලා තමයි මරන්නේ. මේ සතෙක් ඉන්නවනම් බෙන එක මේ පැත්තෙන් ගහලා සීල් කරා හැ පැත්තෙන් දුම් ටික ගැහුවා මැරුවා. මොකද එදා ඉන්න මිනිස්සු ප්‍රාණඝාතයක් කරත් ඒ ප්‍රාණඝාතය වුණත් කරනකොට ඒ බේරෙන්න අවස්ථාවක් දුන්නේ. ඒ නිසා මතු කාලෙක ලෙඩක් දුකක් හැදුනත් ඒකෙන් බේරෙන්න ක්‍රමවේදත් එනවා. දැන් අද මේ ක්‍රමවේද ගිලිහිලා ඒව වැහිලා යන්නත් එක හේතුවක් තමයි අපි වසං කරවතින් ඒ වසං කරපු ගති ලක්ෂණෙන් අපිට ඒක වසංගත බවට පත් වෙලා එනවා. ඉතින් මේ වෙද්දි බලන්න මොනවද නැත්තේ? සුනාමි ආවා. ඒ ගම් වතුර. ඉස්සර අපේ තිබුණද මේ වගේ කඳු නායන අහලා තියෙද මීට අවුරුදු 30 40 කලින් මේ කඳු පිටින් කඩා වැටිලා මිනිස්සු යට වෙච්ච ක්‍රමවේද? ගම් වතුරට අහුවෙලා එහෙම. මේ වගේ පිපිරීම් වෙලා. ඒ කොච්චරනම් එක අවුරුද්දක් ගන්න එක්ක ඉඩෝරෙන් පීඩා විඳිනවා. එක්ක ගම් වතුරෙන්, එක්ක නාය ගිහිල්ලා. දැන් හදිසි යනතුරු. මේ හිටිය උදේ එළියට බැස්සා මල.
ඉතින් අපි හිතන්නේ මේ වාහන දෙකක් එකට හැප්පිලා අනුතුරක් වෙලා මේ මැරිච් එක විතර අපිට භෞතිකව හැට පේන්නේ. අපි දන්නේ නැහැ ඕක යට තියෙන නොපෙනෙන බලවේග. අර සසර ගනුදෙනු කාරෝ ඉන්නවනම් ඒ අයගේ කර්ම වේගي දුර්වල වෙලාවට නම් ආවේ. අර සුක්කානම කරකවන මිනිස්සෙට ආවේශ වෙලා ඒ වාහනේ පාරෙන් පිටපන්නලා අනුතුරුදාට වත් කරලා තියෙනවා. එහෙම ඕන්තරම් අවස්ථා වාරකහාඳු සමාධියෙන් දැකලා කියලා තියෙනවා. මේ පුද්ගලයාගේ අතින්ම නෙවෙයි මේ නොසලකින්න ලැබුණේ. ඒ පුද්ගලයේ කර්ම වේගයක් ක්‍රියාත්මක වෙලා අර නොපෙන් ලෝකේ ගනුදෙනු කාර්යයක් ඇවිල්ලා මේ පුද්ගලයාගේ අකට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධයෙන් එක්වීම මිනිස්සුන්ට නිින්ද ගියා. බලාගෙන සම්බන්ධය සමහරට නිදි මරලත් නෙවෙයි මේ. නමුත් අර අමනුෂ්‍යයා නිදිමත කෙරෙව්වා. ඉතින් ඒකට තවත් ඒ වාහනේම හරි සම්බන්ධලා හිටියනම් ඒ පුද්ගලයාත් ඒ කර්ම වේගයට ගොදුරු වෙන්න පුළුවන් එහෙම. නිකන් මෙනව නෙවෙයි. ඉතින් ඒකයි කියන්නේ මේ ලෙඩ රෝග වලට විතරක් නෙවෙයි. මේ හදිසි අනුතුරු වලින් මැරණ ඒවාට පවා මේ කර්ම වේග බලපානවා. ඒකයි කියන්නේ මේ පුළුවන් තරම් සාසන ප්‍රතිකර්ම කරගන්න කියලා. එහෙම නොකර ඉන්න එපා. දවසට එකක් හරි කරන්න. ওই පුංචි ප්‍රතිකර්මයක් හරි කරන්න බැරි කමක් නැහැනේ. එහෙම අපි කරවතින් 365 දවසම අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. අපි දවසට එක සාසන ප්‍රතිකර්මයක් හරි කරා කියලා. මෙතනදී මම තව වැදගත් කාරණයක් මතු කරලා පෙන්නන්නම්. ඔය සත්තු මරණයක් ගැන අපි කිව්වනේ. දැන් අපේ රටේ කොච්චරනම් දවසට මස් මාංශ විකුණන්න තියෙනවද? රාජ්‍ය ආයතන වල තියෙනවා, පෞද්ගලික වෙනසල් වල තියෙනවා. එතකොට වහර කහාන්තු මතු කරපු තවත් කාරණයක් තමයි මේ අසාධාරණයෙන් ගොඩනගන මස් මාංශ කවුරු හරි ඒ හේතුව දැනගෙන දෘෂ්ටිගත නොවි ඒක පරිහරණයෙන් වළකිනව නම් ඒ පුද්ගලයාට මහා ආනිසංසයක් ශක්තියක් ඒ වෙලාවේදී නැගෙනවා. උදාහරණයක් 2008 දී උන්වහන්සේ එක්තරා රජයේ රෝහලක නැවතිලා ප්‍රතිකාර ලැබුවා. ඒ වෙලාවේදී කර්ම වේගය කොච්චරද කියනවනම් උන්වහන්සේ කකුලේ සැත්කමක් කරා. හිරිවට්ටන්නේ නැතුව, සිහිවට්ටන්නේ නැතුව අමුයෙන්. ඒ කපන වෙලාවේදී නැගිච්ච වේදනාවට උන්වහන්සේ විලාප තිව්වා. වාට්ටුව දෙවනක් තුනක්. උන්වහන්සේව කිව්වා. හැබැයි පසුව කල්පනා කරා සමාධියට ආවර්ජනය කරා. ඇයි මට මෙහෙම වුණේ කියලා. එතකොට අතීත පෙර ඒකට හේතු වෙච්ච කර්ම වේගෙත් උන්වහන්සේට යමුණා විතරක් නෙවෙයි. ඒලාදී ආපු දහම් සමාධිය මොකද්ද? දහම් සිතුවිල්ල මොකද්ද? අපේ මේ කකුලක තුවාලයකට මේ වගේ සැත්කමක් කරනකොට මෙච්චර දැඩි ඉවස ගන්න බැරි වේදනාවක් ඉන්නවනම් මේ සත්තු දෙකේ කූඩු වලට කොටු කළා. මුම පොළු වලින් පහර දීලා මේව මරනවනම් ඒ මරනකොට උන්ට ඇති වෙන වේදනාව කොච්චරද? එහෙම සතුන්ගෙන් හටගත්ත හදපු අසාධාරණ සකස් කරපු මස් මාංශ නේද අපි මේ අද වළඳන්නේ පරිහරණය කරන්න කියලා. උන්වහන්සේ මේ වෙලාවේ ආපු සිතුවිල්ල තමයි ඊට පස්සේ මගේ දාන්නට උඹල කට කැල්ලක්වත් ගේන්න එපා කියලා. ඒ ඇතිවෙච්ච සිතුවිල්ලේ ඇතිවෙච්ච පාරිශුද්ධයේ ලැබිච්ච ප්‍රතිඵලය කොච්චරද කියනවනම් එවෙලම උන්වහන්සේ කියනවා හිසෙන් පටන් ගත්ත එක්තරා සීතල වායුවක් ඒක කකුලෙන් ගියා අර වේදනාවක් නැහැ. වෛද්‍යවරු ඇවිල්ලා බෙහෙත් දානකොට මේ තුවාලෙත් අඟල් 6ක වැහිලා. ඉතින් එදා ඒ ගත්ත පින්තූරෙත් මං ගාව තාම තියෙනවා. ඒ කැලල අඟල් කීපයක් දිග මේ හිතා ගන්නත් බෑ දවසක් ඇතුළත ඒ සම්පූර්ණයෙන්ම තුවාලෙත් ඇහුණා. ඉතින් වෛද්‍යවරු පවා පුදුම වුණා. අහනවා මේ ආහන්දුනේ කොහොමද මේ කොහොමද තිවිච්ච තුවාලට මේ අඟල් 6ක් පල්ල මේ ගැඹුරු තුවාලේ අමුයෙන් කපලා අයින් කරපු. ඒක එහෙම වැහිලා ගියා. කොහොමද මේක පිරුණේ කියලා. බලන්න අර ඇතිවෙච්ච ඒ වෙලාවේ ඇතිවෙච්ච ගුණේ නිසා ඒ වෙලෙම ඒකේ ප්‍රතිඵල හම්බුණා ditta ධම්ම වේදින වශයෙන්.